යුතුයි. කෙසේ හෝ අපේ මන සමයාලට යුතුයි. නැත්නම් පින්කම හරියට කර ගැනීමට අපට අපහසු වේවි. නෑ මේකමත් අපි අසෝකම වන්දනා කරන්න බැරිවුසා. ඒක නිමාල ආදත්තේ ගාවගේ සාරිය කුමරු හාලාවක් තන්නේ විකාර කරවන්න එපා දන්නා. අපි බලාපොරොත්තු වෙ යුත්තේ ළඟේ දේවල් තමයි. නැත්නම් අපලට මහා කරදරයක් වේවි. මම නිකමට කිව්වේ ඒ ගැන එච්චර තමයි පාමාලා. එන්නේ අපිට ගහලා තියෙන්නේ. කවුද මෙයාවේ? තාන්නේ බොහොමකට නෑ. මුදලාගේ විතර මල්ලෙන්නේ මිසිකේ. අද පින්කමට මල්ලෙන්නේ නෑද? මම පැවසුවේ මුදලාට ඇසුනේ නැද්ද? කරන්න කොහොමද? ඔබතුමා සංකල්ප බලාගෙන ඉන්නේ අපිට. එමණිසයි නෑවතුනේ. මෙතන සිටින්නේ මාහැර මගේ මිතුරා තමයි. එනිසා කෙසේ බියන්නේ යුතුනේ. අනේ අපිට සමාවන්න නැහැ. මාලා ලස්සනම සෝකමල පොගේ ලස්සනයි. මට නම් දෙන්නේ නුඹ මාන නෙවෙයි අසෝකමල. මට හිතන්න බැහැ ලස්සන අසෝකමල වලට මොකද කියලා. අනේ තුමනේ ඒකේ කවදා මා අපාවිතාවේට පස්සේ මොකද වෙන්නේ? නෑ මේව අවසන් සාක්ෂියක්මයි. මුගේ සුන්දරත්වයේ වර්ණනා කිරීමට තරම් සුදුසු වදන් මාලකනේ මාලා. මාලා පවනන්නේ මතන එගේ යෝනි කම්රා ඉතාලමත් ඒකේ නෝනි කිසිදු දෙයක් මොලේකට මොනම මගේ හිත ඔබට ඇදී යනවා මට හැංගිලා ගන්නවා. අපගේ පුන් කතාව ඉතිහාසයේ නියුවේ මාලා. ඔබ මාසවල දෙන්නේ නම් මට ඔබේ පුගේ පැල්පත රජ මෙදුරක් මාලා. අසෝකමල් මාල ලෙලාලා අසෝකමල් වියනට වැදිලා ශෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්න මාලා අසෝකමල් මාල ලෙලාලා අසෝකමල් වියනට වැදිලා ශෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්න මාලා ලක්ෂණයි වනයේ පිපුණු මලත දෙවෙනි නෑ වගේ සුරංගනාවියද මේ කියන්න ආදරේ කවුද මේ ඔබ තනි වවනේ ගී ගයා ප්‍රීති වෙලා අසෝකමල් මාල නෙලාලා අසෝකමල් වෙනත වැදිලා ශෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්න මාලා
ඔබේ දුගී කලේ සතුට සපත මිහිරි සුවය ඇතලමු නැතේ මරාජ මන්දිරේ නොයන්න ආදරේ ප්‍රේමනීය පෙම්වත දුකේ තිරම් එපා එපා රජසක අශෝක මල් මාල වෙලා අශෝක මල් වියනත වැදිලා ශෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්නවාලා සිංහලේ ඉතිහාසයේ අපගේ පෙම් කතන්දරේ උනුත් මගේ ප්‍රියම්බරි අශෝක කමාලියේ සාලි කුමරු මම වෙමි ශ්‍රී සිංහලේ මනාලේ අශෝක මල් මාල වෙලා අශෝක මල් උයනට වැදිලා ශෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්නමාලා නමුත් කුමරුනේ අප දෙදෙනා මේ පින්කේ ළමන්නේ අප දෙදෙනාම පිළිසී යන දරුණු කින්දරටයි. අනේ කුමරුනේ නැවත සිදුදාම හමුවෙන්නට තුනේ. මා ඔබේ දෙපාම වල තියෙනවා. මහරජතුමා දැනගත්තොත් අපි හැමදෙනාගේම ජීවිතේ මාසිකේ සිදු වෙන බව මට විශ්වාසයි. අනේ මගේ යකරන මාපියන් මම ඔබ වෙන අභිමුඛිනියක් කිසියම් කර දමන්නද මාලා ඔබේ රූපේ කටහඬ මගේ සිතේ නොමැකෙන ලෙස එළි අවසන් මම ඔබේ රූපේ වශයෙන් ඉන්නේ මාලා